පුරාණ යක්ෂයෙකුගේ මිමිනුම් රාත්‍රිය පුරා දෝංකාර දුන්නීය. රිටිගල යක්ෂයා පැරණි ආරාමේ අමතක වී ගිය රහස් ආරක්ෂා කරන බව මහලු වැඩිහිටියා අනතුරු ඇගවීය. බිය අභිබව කුතුහලයේ ඉස්මතු වූයෙන් කුඩා පිරිමි ළමයා තනිවව රිටිගල සෙවණැලිපිරි වනාන්තරයට පියවර තැබුවේය. කැලෑව මැද්ද අමතක වී ගිය ආරාමයේ නටබුන් නිහඬව නමුත් ජීවමාන ලෙස දර්ශනය විය. ගස් අතර තිබූ අඳුරෙන් ආරක්ෂක යක්ෂයා තම උස් දේහය ප්‍රදර්ශනය කළේය. යක්ෂයා පහර දුන්නේ නැහැ. නමුත් පිරිමි ළමයාගේ ධෛර්යය සහ හදවතේ පවිත්‍රතාවය පරීක්ෂා කළේය. මෙම ආත්මය හෙළි කළේ තමා වරක් ශුද්ධ වූ කන්ද ආරක්ෂා කිරීමට බැඳී සිටි ආරක්ෂක භික්ෂුවක් බවයි. ධෛර්යයෙන් සහ කරුණාවෙන් පිරිමි ළමයා එම ආත්මය නිදහස් කළ. අතර කන්ද නැවතත් නිහඬතාවයට පත්වීය. කුඩා පිරිමි ළමයා කන්ද පමණක් මතක තබා ගන්නා රහසක් රැගෙන නිවසට ආපසු ගියේ.